අජන්ත මං මචං ඔබ මගේ යාළුවෙක් තමයි හොඳ යාළුවෙක් මගේ. දැන් අද මේ දවස්වල YouTube එක බලද්දී අපිට බලන්න තියෙන්නේ රිසර්ච් ගැන. දැන් එහෙමයි. දැන් මම කොළඹ දිස්ත්‍රික්කයේ සහ ලංකාවේ ඉතාලි ප්‍රතිඵල දැම්මා. හැබැයි මම 23 සහ 24 ෆිසිකලි පන්ති පුත් කරලා නැහැ. මම ඔන්ලයින් කරා ළමයි හොඳට ඉගෙන ගත්තා. මට ඒකට රෑන්ක්ස් වලට ළමයිව හදන්න බෑ. මොකද ඔන්ලයින් එකේදී ළමයිගේ පේපර් එක හෙට බලන්න වෙන්නේ නැහැ. ඒකට ඔන්ලයින් ක්ලාසස් විතරයි මම කරේ. ඔන්ලයින් ක්ලාසස් විතරයි කරේ. ඒකෙන් ළමයින්ට මම මගේ විෂය ගැන්නුවා. මම ඉස්සර වගේ මේ ලොකුවට ටාගට් කරේ නැහැ. මේ රෑන්ක්ස් වලට මොකද එහෙම කරන්න බෑ. මේ ඔන්ලයින් විතරක් කරලා. ඒද 23 24 ඔන්ලයින් විතරයි මම ක්ලාස් කරේ. ඒකින්ද මම රිසර්ච් ගැන වැඩි කෑ කරන්න ගියේ නෑ. ඒ වුණාට දැන් මේ නරි වගේ දඟලන්න හදනවා මේ සමහර ගුරුවරු මේ මටත් අනිවාර්ය සෝලා ලෙෆ්ට් අනම්බලන් කී මම දැක්කා දාලා දිනවා මේ YouTube එකේ ඒ කමෙන්ට්ස් වල. සෝලා කවදාවත් ලෙෆ්ට් වෙන්නේ නෑ හරිද? මොකද සෝලා කරපු දේවල් මොකෙක්වත් මේ ෆීල්ඩ් එකේ තව 100ක් කරගන්න කරන්න බෑ. ඉතින් මම අභියෝග කරනවා කාටද අපේ අජන්තරත් මගේ ඉදිරියට මම හිතවා මම දැක්ක අජන්තර සෑහෙන කෑ ගහනවා මේ තමන්ගේ රිසර්ච් දාන රිසර්ච් මම දන්නේ රිසර්ච් දාගෙන පිස්සු ගෙනා YouTube එකේ. එතන මම අභියෝග කරනවා මේ විදිහට. මම අභියෝග කරනවා විදිහට. මගේ අභියෝගය තමයි මේ දවස්වල ළමයින්ට වැදගත්ම පාඩමක් සරල අනුවර්තී චරිතය. මම සරල අනුවර්තී චරිතය ළමයින්ට උගන්වපු වීඩියෝ එක ලයිව් එඩිට් කරන්න මොකුත් නැතුව මම දානවා YouTube එකට. අජන්ත මචං ඔබ මගේ යාළුවෙක් තමයි හොඳ යාළුවෙක් මගේ. අපි එක විශ්වවිද්‍යාලයේ එක බැච් එකේ අපි එකට මේ හිටපු කට්ටිය. ඒ වුණාට මට පේනවා අසාමාන්‍ය හැසිරීමක් මේ YouTube එකේ මේ විෂයත් එක්ක පිස්සු කෙලිනවා. ඒක මම ආසයි මට මේ අභියෝගයක් දෙන්න. ඒ තමයි මම දානවා සරලනෝතිය ලයිව් උගන්වපු සියලු මගේ වීඩියෝස් ටික YouTube එකට. උඹත් දාපන්. බලමු ළමයි තීරණය කරයි කවුද හොඳම ගුරුවරයා කියලා ඒ පැහැදිලි කිරීම වලින්. මම කැමතියි ඒක ඇත්තටම මම හිතනවා උඹටත් හොඳයි මටත් හොඳයි. හරි. කටියට අපිට සංසන්දනය කරනත් හොඳයි. අනික end of the day අන්තිමට පදින්නේ අන්තිමටම ළමයින්ට ඒ විෂය ඉතා හොඳින් තාරටි දෙන්නත් පුළුවන්. ඒ හින්දා මෙහෙම සුන්දර අභියෝගයක් මම කරන්නේ. උඹ දාපන් මමත් දානවා. කට්ටිය මේක ෂෙයා කරන්න අභියෝගය ඇස්වලට පේන්න කට්ටියට. ඒකින්ද අපි දානවා මේ සලන්වැදේ සම්පූර්ණ ලයිව් වීඩියෝ එක. මචං බද්දාපන් ළමයි දිරණය කරයි කවුද හොඳම කියලා. මේ උඹ හොඳම වෙන්න හදන්න එපා පිට එක්ක වගේ.